ඉස්සර ගෙදරක ළමයි දැන් ওই කාලේ වගේ දැන් කාලේ වගේ දෙකක් තුනක් නෙමෙයි අතීතයේ ගෙවල් හිටියේ ළමයි 12ක් 15ක් හරිද? ඒ කාලේ ජීවනේ සරලයිනේ. ඔය ෆෝන් නම් බලන්නේ නැහනේ. හරිද? එකම විනෝදාංශය ඕක තමයි. හරිද? එතකොට කනවා බොනවා 8-9 බුදියා ගන්න වෙන කරන්න දෙයක්වත් නැහනේ. දැන් ඉතින් මිනිස්සුන්ට වැඩ ගොඩාරියක් තියෙනවනේ. වෙන හීන තියෙනවා, තව දේවල් තියෙනවා. ඒ යන මැද්දේනේ දැන් අරව යන්නේ. හරිද? මොනවද? හරිද? මොනවද කියලා හිතන්න ඕනේ නැහැ. එතකොට අතීතයේදී එහෙම නැහැනේ. එතකොට ඇත්තටම පවුල් වල 10යි 12යි 15යි හරිද? එහෙම හිටියන ඔය ඔච්චර වටිනාකමක් හම්බෙන්නේ නැහැ ඔයාට. ගෙදර ඔය ඔයයි එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි ඉන්න තමයි මේ සුදු පුතා චූටි පුතා වෙන්නේ. චූටි පුතාලා 50ක් විතර හිටියනම් හරිද? එතකොට ගෙදර ඔය වැලියු එකක් එන්නේ නැහැ. හරිද? ඒකත් වාසනාවක් විදිහට හිතන්න. හරිද? වාසනාව දෙකම හරි. වාසනාව දුර ඇරලා බලනවා. සිහින ලොවෙන් හිත පිබිදෙනවා. ඉනහි නින්දකලා විසිරහ වැටිලා අපේ හිතේ hina ඇඳේ ශෝක නිවිලා. ඉස්සර ගෙදරක ළමයි දැන් ওই කාලේ වගේ දැන් කාලේ වගේ දෙකක් තුනක් නෙමෙයි අතීතයේ ගෙවල් හිටියේ ළමයි 12ක් 15ක් හරිද? ඒ කාලේ ජීවනේ සරලයිනේ. ඔය ෆෝන් නම් බලන්නේ නැහනේ. හරිද? එකම විනෝදාංශය ඕක තමයි. හරිද? එතකොට කනවා බොනවා 8-9 බුදියා ගන්න වෙන කරන්න දෙයක්වත් නැහනේ. දැන් ඉතින් මිනිස්සුන්ට වැඩ ගොඩාරියක් තියෙනවනේ. වෙන හීන තියෙනවා, තව දේවල් තියෙනවා. ඒ යන මැද්දේනේ දැන් අරව යන්නේ. හරිද? මොනවද? හරිද? මොනවද කියලා හිතන්න ඕනේ නැහැ. එතකොට අතීතයේදී එහෙම නැහැනේ. එතකොට ඇත්තටම පවුල් වල 10යි 12යි 15යි හරිද? එහෙම හිටියන ඔය ඔච්චර වටිනාකමක් හම්බෙන්නේ නැහැ ඔයාට. ගෙදර ඔය ඔයයි එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි ඉන්න තමයි මේ සුදු පුතා චූටි පුතා වෙන්නේ. චූටි පුතාලා 50ක් විතර හිටියනම් හරිද? එතකොට ගෙදර ඔය වැලියු එකක් එන්නේ නැහැ. හරිද? ඒකත් වාසනාවක් විදිහට හිතන්න. හරිද? වාසනාව දෙකම හරි. වාසනාව දුර ඇරලා බලනවා. සිහින ලොවෙන් හිත පිබිදෙනවා. ඉනහි නින්දකලා විසිරහ වැටිලා අපේ හිතේ hina ඇඳේ ශෝක නිවිලා.